Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Samira. Happy birthday to you. May the good God bless you. May the good God bless you. May the good God bless you. Happy birthday to you. wish you happy birthday සමීර මහත්තයාට. අපිට හරි සතුටුයි මේ වගේ දෙයක් කරාට. අපේ මෙතන පොඩි ගමක් තියෙනවා, සතුටුයි. සඳුනි මිස් ඔයාට සර්ප්‍රයිස් එකක් කරලා තියෙනවා. ඉතින් අපි හැමෝම ඔයාට සුබ පතනවා, සුබ උපන්දිනයක් වේවා කියලා. තව ආයුෂ අරන් ආරෝග්‍යමත්ව ජීවත්වය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ වගේ දෙයක් කරපු සඳුනි මිස්ටත් ගොඩාක් ස්තුතියි. අපිට බඩු මල්ල වගේ කොත් ගෙනල්ලා දීලා තිනවා. ගොඩාක් සඳුනි මිස්ටත් ගොඩාක් පින් සිද්ධ වෙනවා. තව ලැබේවා. තව මේ වගේ දේවල් කරන්න අපි ප්‍රාර්ථනා කරනවා. ඔයාට ගොඩාක් ආශිර්වාද, දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ගොඩාක් ස්තුතියි. thank you. தமிழசேருக்கும் இந்த பிறந்த நாள் வாழ்த்து தேங்க்யூ. சமீர மாத்தையாவுக்கு பிறந்த நாள் வாழ்த்துக்கள். தேங்க்யூ. සමීර මාත්‍යට සුබ උපන්දිනක් වේවා. සඳුනි මිස්ටර් ගොඩක් ස්තුතියි. සමීර මාත්‍යා happy birthday. thank you. happy birthday. සමීර මාත්‍යාට happy birthday. thank you. wish you happy birthday සමීර මහත්තයා and ගොඩාක් ස්තුතියි සඳුනි මිස්ටර්. thank you. සමීර මහත්තයා ඔබතුමාට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ හිතන පතන සියල්ලක්ම ඔබේ ජීවිතයට ඉටු වෙන්න ඕන කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔබ දකින හීනවල හොඳ හීන සැබෑ වෙලා ඔයාගේ ජීවිතේ සතුටින් පිරিলা ඔයා සතුටින්ම ඉන්න ඕන කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබට එන හැම බාධකයක්ම නැති වෙලා ගිහින් ඔබ සතුටින් ජීවත් වෙන්න කියලා මුළු හදවතින්ම අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සඳුනි සහෝදරිය මේ වගේ දෙයක් කරන්න උදව් කරලා තිනවා. ඔයාට විශ් කරන්න ඕන එයා ගොඩක් මහන්සි වෙලා තියෙනවා. ඔයාටත් නොදැන මේ වගේ අත්දැකීමක් ඔයාට දෙන්න ඕන, මෙයාගේ හැඟීමක් ඔයාට ලබා දෙන්න ඕන කියලා ඔයාගේ උපන්දිනේ වෙනුවෙන් මේ වගේ සුබ දෙයක් කරන්න ඕන කියන උතුම් හිතෙන් එතුමිය ඒ වගේ දෙයක් කරලා තියෙනවා. ඒ හින්දා මෙහි ඉන්නේ සාමාන්‍යයෙන් දුප්පත් පවුල් තමයි ඉන්නේ. ඉතින් මේගොල්ලන්ට එදා වේල කන්න බොන්න ආහාර ටික ගෙනත් දෙන්න මේ වගේ දෙයක් දෙන්න සැලසුමක් කරපු සඳුනි මිස්ටර් ගොඩක්ම ස්තුතියි කියන ගමන් සමීර මහත්තයාටත් සුබම සුබ උපන්දිනයක් වේවා කියලා මුළු හදවතින්ම අපි සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. ඔයාට happy birthday. Happy birthday. thank you. සමීර සහෝදරයාගේ ජන්මදිනය වෙනුවෙන් අපි කොස් ගහකුයි ඒ වගේම ජම්බු ගහකුයි මෙලදී ගන්නවා. හේතුව සාමාන්‍යයෙන් කෙනෙක් ඉපදුනහම එයා රටට කරන සේවය ජනතාවට වටිනවා. ඒ වගේම ජන්මදිනය වෙනුවෙන් එක ගහක් ඔබ හිටෙව්වොත් ඒ ගහෙන් ඉදිරියට ලැබෙන පළතුරක් වෙන්න පුළුවන්, එළවලුවක් වෙන්න පුළුවන්. ඒ දේවලෙන් කවුරු හරි කෙනෙක් ප්‍රයෝජනයක් ගන්නවා නම් එයාලට ඒක ගොඩක් වටිනවා. ඒ හින්දා සමීර සහෝදරයා වෙනුවෙන් ගස් දෙකක් ගත්තා. එතකොට මේ තියෙන්නේ ජම්බුත් අපි හිටවනවා. මෙන්න මෙහෙම හිටවලා අපි මේ කොස් ගහ සමීර සහෝදරයාගේ නමින් අපි හිටවනවා. සමීර මහත්තයාගේ ජන්මදිනය වෙනුවෙන් ගෙනාපු කොස් ගහෙන් කොස් ගෙඩියක් ඇවිල්ලා ඒ කොස් ගෙඩිය කන හැමෝටම සතුටු හිතෙනකොට සමීර සහෝදරයාට පින් සිද්ධ වෙනවා. මේ ජම්බු ගහෙන් එන ගෙඩි කනකොට සමීර මහත්තයා මතක් වෙනවා. සමීර අංකල්ටයි ගොඩක් ස්තුති වේවා. අපි සුබ පතනවා.